ලස්සන සුබම සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? එන්නකෝ මගේ පුංචි මිදුල වටේ රවුමක් ගිහින් එන්න බලන්න. අද නම් එළියට බහලා බලනකොට හරිම ලස්සනට මල් ටික පිපිලා තිබුණා. මේ දවස්වල අපි හැමෝටම වගේ වහිනවනේ. අපිට නම් වහින්න ගොඩක්ම හවස 5ට 6ට වගේ තමයි වහින්න පටන් ගන්න. ඉතින් මේ වැස්ස පැය 2-3ක් හොඳට වැහැලා ඊට පස්සේ රෑ වෙනකොට පායනවා. පහුවදා උදේට නැගිටලා මිදුල වටේ පුංචි රවුමක් යනකොට පුදුම ආසාවක් තමයි හිතෙන්නේ. ලස්සනට මල් ටික පිපිලා ඒ ගස් කොළන් වලට හොඳට වතුර ටිකක් හම්බ වෙලා තියෙනවනේ. ඒගොල්ලෝ හොඳට නාලා මල් වලින් සැරසිලා ඉන්නේ. හරිම ලස්සනයි මිදුල වටේ පුංචි රවුමක් ගිහිල්ලා එනකොට හිතට පුදුම සහනයක් තමා දැනෙන්නේ. මේ වෙනකොට නම් උදේ 9ත් පහු වෙලා. ඔන්න මගේ ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා තමා මං අද මිදුල වටේ මේ පුංචි රවුමක් ඕගොල්ලොත් එක්ක ගියේ. මිදුල වටේ ඇවිද ඉන්නකොට මට පහුගිය දවස් ටිකේ කරන්න ඕනේ කියලා හිතාන හිටපු වැඩක් මතක් වුණා. ඔන්න අද ඒ වැඩේ කරගන්න හොඳම දවස කියලා හිතුණා. අද නම් අපිට ලොකු වව්වක් නැහැ. නැත්නම් වෙනදට මේ වෙනකොට උදේ 8යි 8:00යි කියන්නේ පුදුම අවුවසරක් තමා වැටෙන්නේ. දැන් 9ත් පහු වෙලා 10ටමත් ළඟයි. අද නම් තියෙන්නේ හරිම සෞම්‍ය දේශගුණයක් වගේ. වහින්නත් වගේ, අවුවක් තියෙනවා නෑත් වගේ අමුතුම පරිසරයක් තමයි අද නම් තියෙන්නේ. ගෙවුණු පහුගිය අවුරුදු මාසයේ අවුරුදු කන්න කියලා අපිට හාල් ටිකක් හම්බ වුණා. හැම අවුරුද්දකම වගේ අපිට ළඟපාත අය අපේ ගෙදරින් අවුරුද්දට හාල් ටිකක් වැඩිපුර ගෙනත් දෙනවා. ඉතින් මේ සැරෙත් ඒ වගේ වැඩිපුර හාල් ටිකක් හම්බ වුණා. දැන් අවුරුදු කාලා මාසයකුත් වෙන්නෙනවා. තවත් මාසයකට විතර හාල් ටිකක් ඉතිරි වෙලා තියෙනවා. මේවා හාල් ගොඩක් දවස් තියාගන්නත් බෑනේ. ගෙදර වී තම්බලා කොටන හාල්නේ. ඉතින් මේක තව වැඩිපුර කල් තියාගන්න ඕන හින්දා මම වෙන අවුරුදු වලගේ ඔන්න මේ සැරෙත් ඒක කල් තියාගන්න ක්‍රමය කරන්න තමා අද නම් මේ හදන්නේ. ඉන්නකෝ ඕගොල්ලොත් බලන්න මම මොනවද මේ කල් තියාගන්න කරන දේ. දැක්ක නේද ඕගොල්ලෝ මං කඩාගෙන ආපු කොළ ටික? දෙහි කොළ හෝ දොඩම් කොළ ටිකක්. එතකොට අපිට ඕන වෙනවා තව කොහොඹ කොළ, කුරුඳු කොළ. මගේ වත්තේ මේ වර්ග 3ම මට පහසුවෙන් කඩා ගන්න තියෙනවා. ඉතින් මං ඒ කොළ ටිකත් කඩාගෙන ඇවිල්ලා හාල් තිබුණු බාල්දියේ හාල් ටික වෙන භාජන වලට මාරු කරලා දැන් ඔන්න අඩියට කොහොඹ කොළ, කුරුඳු කොළ, දෙහි කොළ, දොඩම් කොළ ටිකක් මේ විදියට දාගත්තා. දාගෙන ඒකට තව හාල් තට්ටුවක් දානවා. ඒ හාල් තට්ටුවක් දාලි වෙරලා ආයෙත් ඊට උඩින් අර කොළ ටික අතුර ගන්නවා. ඊට පස්සේ නැවතත් ওই විදිහට 3-4 වතාවක් බාල්දි පිරෙනකන් හාල් ටික දාගත්තා. ඊට පස්සේ මම මේකට තව දාගන්නවා කරාවුනටි. මේකට මැදටත් දාගන්නවා නම් හොඳයි. මට ටිකක් ඒක අමතක වුණා. මම ළඟ තියෙන තම්බපු හාල් එකටයි සුදු කැපුළු හාල් බාල්දියටයි ඔන්න ඔය දෙකටම දාගත්තා. තව පොඩි උර දෙකක් තියෙනවා. ඒ ටික බාල්දියක් නැති නිසා මම ඒ උරවලම තියලා ඒවටත් මේ විදිහට කොළ ටිකක් දාලා අරන් තියාගත්තා. ඕගොල්ලොත් මේ ක්‍රමයක වැඩිපුර හාල් තියෙන වෙලාවට පොඩ්ඩක් කරලා බලන්නකෝ. මාස 2-3ක් විතර අපිට මේ විදිහට මේක තියාගන්න පුළුවන්. මම වෙන අවුරුදු වලත් මේ වැඩේ කරපු නිසා තමයි බය නැතුව මේ වැඩේ අදත් ඔන්න කරේ. ඕගොල්ලොන්ටත් කියලා දෙන්න හිතුණා. ඔන්න ඉතින් ඔයාලත් මේ වගේ ක්‍රම තවත් වෙන ක්‍රම එහෙමත් හදා බලලා තියෙනවා නම් මටත් කමෙන්ට් එකකින් කියලාගෙන යන්නකෝ. ඔන්න දැන් මේ වැඩේ කරන් යන අතරේ වහින්න වගේ ටිකක් අහසත් කළු කරගෙන තියෙනවා කියලා මට හිතුණා. ඒ නිසා මං ඉක්මනට මේ එළියේ තිබුණු රෙදි ටික ගෙට ගන්න තමා දුවගෙන ගියේ. ඔන්න බලන්නකෝ දැන් වැස්සක් එන්න තමයි මං කිව්වේ. වෙනදට නම් අපිට හවස 5න් පස්සේ වගේනේ වැස්ස ආවේ. අද නම් ඔන්න 1:00යි 2යි විතර වගේ වෙනකොට වැස්සක් වහින්න තමයි හදන්නේ. අද කලින්ම වැස්ස එන්නයි යන්නේ ඔන්න අපිට.
අද ඉතින් ලොකු අවුවක් නම් තිබුණේ නෑනේ අපිට. සාමාන්‍ය අවුවක් තමයි තිබුණේ. ඒ නිසා රෙදි ඊයේ හොදලා මම රැග් එකට හවස දාපුවා මේ තියෙන්නේ. ඒ නිසා ටිකක් වේලිලා ටිකක් ඝනකමට වගේ තියෙන රෙදි නම් වේලිලා මදි. ඒ ඝනකමට තියෙන රෙදි ටික අයින් කරලා අනෙත් වේලිලා හොඳට තියෙන රෙදි ටික මම දැන් නමලා අල්මාරියෙන් අස් කර ගන්නවා. තව මට මැෂින් එකේ තියෙනවා රෙදි ටිකක් ඉතුරු වෙලා. ඒ ටික රැග් එකට දාලා තියෙනවා. හුඩං ගෑවිලා හරි එතකොට තියෙනවනේ. ඔහොම තමයි ඉතින් අපිට හැමදාම හැමදේම එකම විදිහට ලැබෙන්නේ නෑනේ. අපේ ජීවිතෙත් ඔන්න මේ වගේ කාලගුණික විපර්යාසයන් සිද්ධ වෙනවා වගේ තමයි. හැමදාම එකම විදිහට ජීවිතය ඉස්සරහට අපිට ගෙනියන්න අමාරුයි. සමහර දවස්වල සතුටින් සන්තෝෂයෙන් කාලය ගෙවනවා වගේම දුකෙන් කාලය ගෙවන්න වෙන දවස් තියෙනවා. වැඩ වැඩි දවස් තියෙනවා. වැඩ අඩු දවස් තියෙනවා. මේ හැම දෙයකටම මූණ දෙන එක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. මේ හැම දවසක්ම අපි සතුටින් බාරගෙන එදාට තියෙන වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න ඕනි. පහුගිය දවස් ටිකේ අපි දවල්ට ඉන්න බැරි තරම් රස්නෙක තමයි හිටියේ. හරිම දාඩියෙන් මහන්සියෙන් වැඩක් කෙරුවත් නැතුවත් මාර මහන්සියක් ඇඟට දැනුනේ. ඉතින් ඔහොම තමයි. ඔන්න බලන්න දැන් ඒකටත් හරියන්න මේ දවස්වල කාලගුණේ අපිට වෙනස් වෙලා. මම ඉතින් හැමදාම ඇඳුම් ටික වේලුනහම කරන්නේ ඒ වෙලාවෙම රෙදි ටික නමලා අල්මාරියෙන් අදාළ තැන් වලින් තියාගන්නවා. නැත්නම් ඉතින් මේ ටික වේලුනාට පස්සේ පුටුවකට හරි ඇඳකට හරි ගිහින් දැම්මොත් ආයි ඒක නමන තව වෙලාවක් යනවා. එක්ක ඒ වැඩේ වෙන දවසකට යවනවා. ඔන්න ඔය විදිහට වැඩ අතපසු වෙනවනේ. ඒ වෙලාවෙම ඒ වැඩ ඉවර කරගත්තාම ඇත්තටම අපිට හරිම පහසුයි. ආය ඇඳුම් වල දූවිලි වහන්නෙත් නෑ. මේවා කිලුටු වෙන්නෙත් නෑ. ඔන්න මං කතාවේ රෙදි ටිකක් නමලා අල්මාරියේ ඔන්න තියලා අස් කරගත්තා. දැන් ඉතින් මැෂින් එකේ තියෙන ඉතුරු රෙදි ටිකක් ගෙනල්ලා රැග් එකට දානවා. එතකොට හුලන් ගෑවිලා හරි තියෙනවා. පහුවදා උදේට අවුව වැටුනොත් අපිට දාලා ඉක්මනටම වේලා ගන්න පුළුවන්. ඕගොල්ලොත් මේ විදිහට රෙදි ටික වේලුනහම ඉක්මනින්ම නමලා අදාළ තැන් වලින් තියලා අස් කරගන්න. එතකොට ඒ වැඩේ ඒ වෙලාවෙම ඉවර කරගත්තාම අපිට හරිම පහසුයි අනිත් වැඩ ටික දවසේ කරගන්න. දැන් ඉතින් ඔන්න පුංචිවට වැටුණු අර පිනිබින්දු ටික දැන් ටිකක් ලොකුවට වැටෙන්නයි වගේ යන්නේ. මම එහෙනම් ඊට කලින් දුවගෙන ගිහිල්ලා නාගෙන එහෙම එන්නම්. නැත්තම් ලොකු වැස්සක් වැස්සොත් එහෙම අද නම් නානවා බොරු. එහෙනම් ඉතින් මගේ යාළුවෝ පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.